හායි ළමයි ඔන්න ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ ජූලි මාසයේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් බැංකු ජොබ් වේකන්සීස් මොනවද කියලා. මේ වේකන්සීස් වලට අදාළ හැම ලින්ක් එකක්ම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වේකන්සීස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම මේ බැංකුව වලට අදාළ ඉන්ටර්විව්ස් තියෙන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකට අදාළ ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට දාලා තියන්නම්. ඒ වීඩියෝ එක බලලත් ඔයාලට පුළුවන් බැංකු ඉන්ටර්විව්ස් තියෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න. කමර්ෂල් බැංක් එකේ කන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් කියන වේකන්සි එකට ඔයාලට මේ දවස්වල අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී ඔයා වයස අවුරුදු 20ත් 35ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි විෂයන් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට කෝල් සෙන්ටර් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට හොඳ සංවේදන කුසලතාවයක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් කමර්ෂල් බැංක් එකේ කන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් කියන වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම කමර්ෂල් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් වේකන්සි එකටත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ අතර ගණිතය, ඉංග්‍රීසි කියන විෂයන්ට A හෝ B සාමාර්ථ තියෙන්න ඕනේ. ඉතින් A level පෙනී සිටි ඔන්න ඔයාට පුළුවන් කමර්ෂල් බැංකේ සීමා වාර්ෂික පුහුණු අවස්ථාවට අයදුම් කරන්න. HNB බැංකුවේ ටීම් ලීඩර් ඉන්බවුන්ඩ් කන්ටැක්ට් සෙන්ටර් වේකන්සි එකටත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. A level විභාගයේ විෂයන් 3 සමත් වීම, ඒ වගේම ඔයාට කන්ටැක්ට් සෙන්ටර් එන්වයරන්මන්ට් එකක වසර 5ක අත්දැකීම් තියෙන්න ඕනේ. ඊට අමතරව අnder ප්‍රෙෂර් යටතේ වැඩ කිරීමේ හැකියාව සංවේදන කුසලතාවයක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් HNB බැංක් එකේ මේ කන්ටැක්ට් සෙන්ටර් කියන වේකන්සි එකට ඇප්ලයි කරන්න. Cool leaver ඔයාලට ඔන්න පුළුවන් NDB බැංක් එකේ කන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට B සාමාර්ථයක් වගේම වයස අවුරුදු 22කට අඩු නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙන ලින්ක් එක හරහා ගිහලා NDB බැංක් එකේ කන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් වේකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම NDB බැංක් එකේම බැංකින් ඇසෝසියේට් රිටේල් කලෙක්ෂන්ස් ඇන්ඩ් රිකවරිස් කියන වේකන්සි එකට බදවා ගැනීමක් සිදු කරනවා. මෙතනදී ඔයා වයස අවුරුදු 24ට අඩු වෙන්න ඕනේ. ඒ වගේම A level විභාගයේ විෂයන් 2ක් සමත් වීම ඔයා කොළ බවට නම් ඒක වඩාත් හොඳයි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට හොඳ සංවේදන කුසලතාවයක් තියෙන්නත් ඕනේ කියලා මෙතනදී එයාලා දක්වලා තියෙනවා. ඒ වගේම NDB බැංක් එකේම ඉන්ටර්න්ෂිප් අයවත් බදවා ගැනීමක් සිදු කරනවා. මෙතනදී අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔයා ඉන්ටර්න්ෂිප් ඇප්ලයි කරන්න පුළුවන්. වයස අවුරුදු 25ට අඩු වගේම UGC පිළිගත් ආයතනයකේ උපාධියක් එහෙමත් නැත්නම් ඔයා ඩිප්ලෝමා එකක් හදාරමින් ඉන්න ඕනේ. ඊට අමතරව ස්කූල් ලේබර් කෙනෙක් විදිහට NDB බැංක් එකේ ඉන්ටර්න්ෂිප් ඇප්ලයි කරද්දී ඔයා වයස අවුරුදු 22ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඔන්න එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් NDB බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවට ඇප්ලයි කරන්න. සම්පත් බැංක් එකේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් වේකන්සි එකටත් ඔයාලට මේ දවස්වල අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. මෙතනදී ඔයාගෙන් ඉල්ලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේ විෂයන් 3ම සමත් වීම, සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වීම වගේම CA, ACCA, CIMA, AAT වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට ගන්නවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලද්දී ඔයාට මොනවා හරි ගැටලුවක් මතුවනා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ ඒ හැම කමෙන්ට් එකටම මම රිප්ලයි කරන්නම්. ඒ වගේම මේ වගේ ටිකටම අප්ඩේට් වෙන බැංකු ජොබ් වේකන්සීස් ගැන දැනගන්න අපේ Hello Kaya YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.